කන්කලු වෙන නද සුමෙහි ලොබිනේ රන් රසු දැල් කොළ හලවන බියනේ සංසල නොවේ පිළිරු ලෙසිනේ නන්නය සෙන් සිටියෝ සිටි මතිනේ කන්කලු වෙන නද සුමෙහි ලොබිනේ කන්කලු කියන්නේ පුතේ කනට මිහිරි ලොබිනේ කියන්නේ ආසාවෙන් මේ කනට මිහිරි වීණා නාදය අසන්න ආසාවෙන් රන් රසු දැල් කොළ හලවන බියනේ රන් රසු දැල් කියන්නේ රත්තරන් ගෙජ්ජි වැල් කොළහල වෙනවා කියන්නේ ශබ්ද වෙනවා මේ රත්තරන් ගෙජ්ජි වැල් ශබ්ද වෙයි කියලා බයෙන් සංසල නොවේහි පිළිරු ලෙසිනේ සංසල නොව කියන්නේ සෙලවෙන්නේ නැතුව පිළිරු කියන්නේ පිළිම හෙලවෙන්නේ නැතුව පිළිම වගේ නන් හයසෙන් සිටියෝ සිටි මතිනේ නන් කියන්නේ නොයෙක් හයසෙන් කියන්නේ පුතේ අශ්වසේනා සිටි මතිනේ කියන්නේ සිටි විදිහටම නොයෙක් අශ්වසේනාවෝ හිටපු විදිහටම හිටියලු මේ කවිය කියන්නේ අශ්වය ගැන පුතේ අශ්වයෝ මේ වීණානාදය අහන්න ලෝභකමට තමන්ගේ ගෙලේ බැඳලා තියෙන රත්තරන් ගෙජ්ජිවැල් හෙලවෙලා ශබ්දය આવොත් ඒකට බාධාවක් වෙයි කියලා බයෙන් පිළිම වගේ හෙලවෙන්නේ නැතුව හිටියලු කනට මිහිරි වීණානාදය අසන්න ලෝභකමට රත්තරන් ගෙජ්ජිවැල් ශබ්ද කරයි කියලා බයෙන් පිළිම වගේ හෙලවෙන්නේ නැතුව නොයෙක් අශ්වසේනාවෝ හිටි විදියටම හිටියා කියලා කියන්නේ. ඕවත් අතිශයෝක්ති පුති. අතිශයෝක්ති වර්ණනා මේ තියෙන්නේ ඒ වගේම අපිට සංකල්ප රූපමවනවා. හරි ලස්සනට අපිට රූපමවනවා මේක. රූපයක් මැවෙනවා මේක කියන්නේ. මේකේ තව උපමාවක් තියෙනවා ඔයගොල්ලෝ දැක්කනම්. පිළිරු ලෙසිනේ පිළිම වගේ උපමාවක්. ලෙස කියලා තියෙන උපමාවක්. එතකොට පිළිරු ලෙසිනේ කියන්නේ මේකේ අර්ථ රසය වැඩිකරන්න උපමාවක් දාලා තියෙනවා ශබ්ද රසයට අමතරව අර්ථ රසයත් වැත්තෑවේ හිමියෝ පළ කළා කියන්නේ පිළිරු ලෙසිනේ කියන එක දාන්න පුළුවන්